මේ තියෙන්නේ අක්කර 20කින් සමන්විත අධිගණක තේ වගාව මතුගම දොඩංගොඩ නෑයින ප්‍රදේශයේ පිහිටි ඉලියනාච්චි මහත්තයාට හිමි වත්ත. මම හිතන්නේ ලංකාවේ එකවර වගා කරපු අධිගණක තේ වගාවේ එකවර වගා කරපු විශාලම ඊටම තමයි මේක. මම දන්න විදිහට අධිගණක තේ වගාව අධිගණක තේ වගේ අක්කර 20ක් එකවර වගා කරලා තියෙනවා මෙතන. ඒක අපි ග්‍රීන් වෙල් ප්ලාන්ටේෂන් ආයතනයෙන් තමයි මේක අපි වගා කරේ. දැන් මාස 5කට උඩදී මම හිතන්නේ මේක මේ වෙනකොට අපි පළවෙනි සෙන්ටරින් එක කරලා තියෙන්නේ. මේක මම පළට ගිතාම ලස්සනට හැදිලා තියෙනවා. මේකේ ඉරිගේෂන් ෆර්ටිගේෂන් කරලා තියෙන ඩිමෝ ආයතනය. මෙතන පළ ටික ඉතාම හොඳට හැදිලා තියෙනවා. අපිට අවුරුද්දයි මාස 3ක් වගේ යනකොට මේක දළු කරන මට්ටමට ගේන්න පුළුවන්. ඉතාම සාර්ථක වගාවක්. ඉතින් අපි හැමෝටම ආරාධනා කරනවා අධිගණක තේ වගාව වගා කිරීමට මූලික වියදමක් යනවා. නමුත් ඒකේ ලාභය උපරිමයෙන් ලැබෙනවා. මම හිතන්නේ මේක හොඳ ආයෝජනයක්. එතුමා මම හිතන්නේ අක්කර 20ක් මේක දාන්න විශාල ආයෝජනයක් කරලා තියෙනවා. ඒක ප්‍රතිඵල මම හිතන්නේ ඉස්සරහට ගන්න පුළුවන් අපිට. ඒ වගේම පළ ටිකක් ඉතාම හොඳට තියෙනවා. අක්කර 20ක නිර්මාණය. මේකේ පෝර සහ වතුර දෙකම යන්නේ හැම පැලයකටම යනවා. සතියෙන් සතිය පෝර ටික වැටෙනවා හැම පැලයකටම. ඉතින් මේක අති සාර්ථකයි. සියලුම වගාකරුවන්ගේ අපි ඉල්ලීමක් කරනවා තේ වගාකරුවන්ගෙන් මේ ක්‍රමයට යන්න. මේ ක්‍රමයට ගිහිල්ලා අති සාර්ථක වගාවක් කරගමු. විශාල ලාභයක් ලබා ගන්න. මම හිතන්නේ හැමෝම එකතු වෙමු කියලා මම ආරාධනා කරනවා. ඕනම වෙලාවක මේක ඇවිල්ලා බලන්න පුළුවන්. ඕනම කෙනෙකුට ඇවිල්ලා අපිට කතා කරලා මේක බලන්න පුළුවන්. බලලා මේ වගේ වගාවක් කරන්න ඉස්සරහට සියලු දෙනාම එකතු වෙමු කියලා මම ආරාධනා කරන්නේ.